හරිද? මේක ගණන් ටික හදන්න තියෙන්නේ. හරිද? අපි එදා මේ කෙලිවර කතා කරානේ. ඒකේ දුරි කතා කරන් යන්න කරන්න තියෙන්නේ. හරි 51 වෙනි ප්‍රශ්නේ ඉදලා. එන්න 51 වෙනි ප්‍රශ්නේ. මම හිතනවා මේ දැන් නම් ඔයාලා මේකේ ප්‍රශ්න ටික try කරලා ඇති කියලා දැන් අපිට හදාගෙන යන්න ඇති කියලා විශ්වාස කරනවා. හරිද? බලන්න 51 වෙනි ප්‍රශ්නේ. දීලා තියෙනවා. ඍජුකෝණී ත්‍රිකෝණයක් දීලා තියෙනවා. ඍජුකෝණී ත්‍රිකෝණයක් මෙයා A B C මෙයා 12 සෙන්ටිමීටර් මෙන්න මෙයා 13 සෙන්ටිමීටර්. අපෙන් අහන්නේ මේ BC දිග හොයන්න කියලා. හරිද? BC දිග හොයන්න කියලා තමයි අහන්නේ. BC දිග හොයන්නේ කොහොමද? ඍජුකෝණී ත්‍රිකෝණයක පාද දෙකක් ගන්නවා නම් තුන්වෙනි පාදේ හොයන්න ඉන්නේ ගොඩක් වෙලාවට පයිතගරස් ප්‍රමේයයි. පයිතගරස් ප්‍රමේයයි. පයිතගරස් ප්‍රමේයය මොකද කියන්නේ? පයිතගරස් කියන්නේ අර මේ කර්ණය කියන්නේ මේ දිගම පාදයේ මෙයාගේ උඩ ඇඳපු සමචතුරස්‍රයක වර්ගඵලය මේ පාදයේ මත ඇඳපු සමචතුරස්‍රයේ වර්ගඵලයටයි මේ පාදයේ මත ඇඳපු සමචතුරස්‍රයේ වර්ගඵලයටයි සමාන වෙනවා කියලා. ඕකෙන් අපි හදා ගන්න එක කර්ණයේ වර්ගය. කර්ණයේ වර්ගය කියන්නේ මෙයා නෙවෙයි 13 වර්ගය සමානයි 12 වර්ගය එකතු කිරීම BC වර්ගය කියලා. 13 වර්ගය කියන්නේ 169. මෙයා සමාන වෙනවා 144 එකතු කිරීම BC වර්ගයට. 144 අරගෙන මේ පැත්තට 169 144ක් අඩු කරාම BC වර්ගයට සමාන වෙනවා 5න් 4ක් අඩු කරාම 9න් 4ක් අඩු කරාම 5යි 6න් 4ක් අඩු කරාම 2යි. BC වර්ගය කියන්නේ 25යි. දෙපැත්තටම දාන්න වර්ගමූලයක් BC සමානයි අපේ නේද? sorry. එහෙනම් මේ වන් මම මෙතනින් ලියන්නම් 25 සමානයි BC වර්ගය වෙනවා. ඒකට BC සමානයි 5 සෙන්ටිමීටර කියලා යනවා. තේරුණාද? මෙතන BC වල උත්තරය එනවා 5 සෙන්ටිමීටර කියලා. හරි නේද? පේන්නේ නැහැ නේද පොතම. හරි මේක පේනවනේ. මේක හරි එච්චරයි ලියලා තියෙන්නේ. එතනින් එහාට මෙතෙන්ට අරගෙන තියෙන්නේ. හරිද? BC වල උත්තරය එනවා. ඔය BC වල උත්තරය එනවා 5 සෙන්ටිමීටර කියලා. හරි නේද? මම හිතන්නේ ඒක හරියදී කියලා. හදාගන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. අඩුපාඩු තියෙනවා හදාගන්න. හරි. අපි යමු ඊළඟ ගන්න. මේක මොකක්ද? හරි. යමු ඊළඟ ගන්න. බලන්න මේවා 52 වෙනි ගාන. 52 වෙනි ගාන. මේක මොකද්ද කියන්නේ මෙහෙම එකක් තියාගෙන මේවා 3යි A අඩු කිරීම 2යි B සමානයි 5යි. 3යි B අඩු කිරීම 2යි සමානයි 4යි. හරි. සමගාමී සමීකරණ දෙකක් කොහොමද මෙයා 1යි 2යි කියලා ගන්න පුළුවන් නේද? ඒක ප්‍රශ්නයක් වෙන්නේ 1යි 2යි කියලා ගන්න පුළුවන්. අපෙන් අහන්නේ A අඩු කිරීම B නේද? 52. ඔව්. A එකතු කිරීම B. A එකතු කිරීම B තමයි අපි හොයන්න ඕනේ. හරිද? මේක ගොඩක් වෙලාවට මේ ගානක් දෙන්නේ විසඳීමකින් තොරව මෙයා හොයන්න කියලා. විසඳන්නේ නැතුව මෙයා හොයන්න කියලා තමයි දෙන්නේ. විසඳන්නේ නැතුව මෙයා හොයන්නේ කොහොමද? කියන්නේ A ට උත්තරයක් හොයාගෙන B ට උත්තරයක් හොයාගෙන ඒ දෙන්න එකතු කරලා මෙයා හිතුවොත් මේ ගාන වැරදි. මොකද විසඳීමකින් තොරවනේ අහන්නේ. විසඳීමකින් තොරව මෙයා හොයන්නේ කොහොමද? නේද? මෙතන 3යි A තියෙනවා. මෙතන 2යි A තියෙනවා. නේද? sorry මේ සමීකරණ දෙක අඩු කරාම A එකක් ඉතුරු වෙනවා නේ. ඇයි මේ ධන 3යි A ඍණ 2යි. තේරුණාද? මෙතන 3යි B තියෙනවා. මේ මෙතන ඍණ 2යි B තියෙනවා. මෙයාගෙන් මෙයා අඩු වුණා එනවා ඒ B එකක් ඉතුරු වෙනවා. ධන B එකක් ඉතුරු වෙනවා නේද? එහෙනම් සරලව මෙන්න මේ 1යි 2යි කියන සමීකරණ දෙක එකතු කරලා වෙනවා 3යි ඍණ 2යි B. ධන 3යි B ඍණ 2යි A සමානයි 5 ධන 4යි කියන. මේවා 3යි A ගෙන් 2යි A අඩු වෙලා A එකක් ඉතුරු වෙනවා. 3යි B ගෙන් 2යි B අඩු වෙලා ධන
B එකක් ඉතුරු වෙනවා 5 4 එකතු කරාම 9යි. A ධන B ගේ උත්තරය එනවා 9යි කියලා. තේරුණා නේද? A ධන B ගේ උත්තරය එනවා 9යි කියලා. හරිනේ. ඔව් A ධන B ගේ උත්තරය 9යි කියලා එනවා. හරි නේද? හරි. එන්න 53 වෙනි ගානට. 53 වෙනි ගානට. 53 වෙනි ගානේ මොකක්ද කියන්නේ? 53 වෙනි ගානේ කියන්නේ මෙන්න මේ AB රේඛාවයි CD රේඛාවයි සමාන්තර වෙනවා තමයි. හේතු දක්වන්න. මේ අර තියරි චුට්ටකුත් මතක් කරගෙන මේක හදාගෙන යන්න මේ ප්‍රශ්නේ දාලා දෙන්නේ. මේ දෙන්න සමාන්තර වෙනවා. අපිටම يعني ගොඩක් ළමයින්ට මේක මතකයි. හරිද? සමාන්තර රේඛා දෙකක් නා. හරිද? සමාන්තර රේඛා දෙකක් නම් සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේද වෙනවම හැදෙනවා ඒකාන්තර කෝණ නේද? ඒකාන්තර කෝණ මොකද වෙන්නේ? සමානයි. අනුරූප කෝණ සමානයි. මිත්‍ර කෝණ වල එකතුව අංශක 180. නේද? ඔගේ අනිත් පැත්තත් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ නිකන් රේඛා දෙකක් හරි ඡේදනය වෙලා හැදලා තියෙන ඒකාන්තර කෝණ සමානයි නම් ඒ රේඛා දෙක සමාන්තර රේඛාවක් කියලා ගන්න පුළුවන්. තේරුණාද? රේඛා දෙකක් ඡේදනය වෙලා තියෙන රේඛා දෙකක් තීරක රේඛාවකින් ඡේදනය වෙලා හැදෙන අනුරූප කෝණ වල එක අනුරූප කෝණ සමානයි නම් උන් දෙන්න සමාන්තර රේඛා දෙකක් කියලා ගන්න පුළුවන්. අන්තිම එක රේඛා දෙකක් ඡේදනය වෙලා රේඛා දෙකක් තීරක රේඛාවකින් ඡේදනය වෙලා හැදෙන මිත්‍ර කෝණ වල එකතු 180යි නම් අපිට ගන්න පුළුවන් එයා මොනවා කියලාද? සමාන්තර රේඛා දෙකක් කියලා. දැන් මෙතන තියෙන්නේ එහෙම දෙකක් නේද? 140යි 30යිනේ තියෙන්නේ. 140යි 30යි එකතු කරලා කීයද? 170යි නේද? 140යි 30යි එකතු කරලා 170යි. එහෙනම් මෙයා සමාන්තර වෙන්න පුළුවන්ද? බෑ. මිත්‍ර කෝණ දෙක එකතු 180ක් වුණා නම් මෙයා සමාන්තර වෙන්න පුළුවන්. උත්තරේ එන්නේ සමාන්තර නොවේ. හේතුව මොකක්ද? රේඛා දෙක තීරක රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන මිත්‍ර කෝණ වල එකතුව අංශක 180ක් නොවේ. එතකොට මේ දෙන්න සමාන්තර රේඛාවක් වෙන්න පුළුවන්ද? බැහැ. තේරුණා නේද? මේ මම ලියන්න යන්නේ නැහැ. ඔයාලා ලියා ගන්න. ඔය විදිහට හදන්න පුළුවන්. හරි නේද? මේ විදිහට හදා ගන්න පුළුවන් මේක. හරි 54. 54 වෙනි ගාන. පනස් හතරවෙනි ගාන. පනස් හතරවෙනි ගාන. මොකද මේ සමාන්තර ශ්‍රේණියක 10 වන පදය 45යිලු ඉතින් 10 වන පදය කියන්නේ T10නේ. T10 කියන්නේ 45යිලු. හරිද? ඊට පස්සේ කියනවා 15 වන පදේ 115. එහෙනම් T15 කීයද? 105යි. පොදු අන්තරය අහන්න. හරිද? දැන් අපිට නිකම්ම මේක පොදු අන්තරය ගන්න බලන්න. බෑ. T10ටයි T15ටයි සූත්‍රය ලියන්න මේවා. T10 සමාන A ධන n ඍණ එක වාරයක් D නේ නේද? මේක අපි A දන්නවද? නෑ. D දන්නේ නෑ. හැබැයි දන්නු ටික දාගන්න. T10 කියන්නේ 45යි නේද? එහෙම 45 සමානයි. A එකතු කිරීම. 10 එකක් අඩු කරාම 9යි. එහෙනම් 9යි D කියලා නම මෙයාම 1 කියලා ගන්න. පළවෙනි සමීකරණ. T15 ලියන්න. T15 සමානයි. A ධන n ඍණ එක වාරයක් D. ඒකට 105 සමානයි. A එකතු කිරීම. 5 එකක් අඩු කරාම 14යි 14යි D. මෙයා 2. හරි. සමගාමී සමීකරණ දෙයන්නේ ඇවිත් තියෙන්නේ. මේ දෙන්න විසඳන්න ඕන. බලන්න මේ. ඒව තෝරගත්තොත් ඒකේ සංගුණක ඉස්සරහා තියෙන මේ සංගුණකයේ සමානයි. හරිද? සංගුණකයේ ලකුණත් සමානයි. සංගුණකයේ සමානයි ලකුණත් සමානයි නම් මොකද කරන්නේ? ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු ගන්න. එහෙනම් දෙකෙන් එකක් අඩු කරමු. 105න් අඩු කරන්න 45. මෙයා සමාන වෙනවා A එකතු කිරීම 14යි D අඩු කිරීම A ධන 9යි D. පරහනක් දාලා මම අඩු කිරීම දැම්මේ ඈ. 105න් 45 කඩු මෙතන 5න් 5 බිංදුවයි 10න් 4 කඩු 60 සමානයි. A ධන 14යි D ඍණ A ඍණ 9යි D. මේ A ට මේ A කැපෙනවා. 60 සමානයි 5යි D. හරිද? ඕක සුළු කරාම මම මෙතනින් යනවා ගන්න පුළුවන්. මෙයක් බෙදන්න ඕනේ 5න්
මෙයන් පහෙන් බෙදෙනවා පහට පහ යවනවා d සමානයි 65න් බෙදුනොත් කීයද 12 එහෙනම් මෙයාගේ පොදු අන්තරය කීයද 12යි කියලා ගන්න පුළුවන් හරි නේද හරි නේද මේක හරි හරිනේ අඩුපාඩුවක් නැද්ද කියලා හිතන ඈ හරි අඩුපාඩු තියෙනවා නම් හදාගන්න 55 මෙන්න මේ වීජය පද ටිකක් දීලා උපපුවහම උඩා පොදු ගුණාකාරය හොයන්න කියලා කියනවා මේ වන්න 55 x වර්ගය 8යි x වර්ගය x වර්ගය 8යි x වර්ගය 2යි x වර්ග y වර්ග ඔය ටිකන්නේ තියෙන්නේ නේද මම කලින් දවසේ කිව්වා මට මතක විදිහට මේකේ මේ ඔක්කොම පද එකට අරගෙන හදන්න එපා පැටලෙන්න තියෙන chance එක වැඩි මේ 8ටයි 2ටයි පුපුවම මෙලාට ගොඩක් උදුනාකාරයෙන් නේද ඇත්තටම 8 එන්නේ නැත්නම් අර ප්‍රථම සාධකකින් බෙදාගෙන හැදුවොත් මෙයා දෙකෙන් බෙදුනොත් මෙතන 4යි මෙතන 1යි මෙයා දෙකෙන් බෙදුනොත් මෙතන 2යි මෙතන 1යි මෙයා දෙකෙන් බෙදුනොත් මෙතන 1යි මෙතන 1යි හරිද මෙන්න මේ ටික ගුණ කරන්න ඕනේ උපපුව හොයන්න පුළුවන් 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම x tan 3ක ඉන්නවා x වල ලොකුම බලය ගන්න x වල ලොකුම බලය කීයද x වල දෙවෙනි බලය y tan එක තැනක විතරයි ඉන්නේ ආයේ තියෙන ලොකුම බලය ගන්න y වල වර්ගය දෙවරක් දෙක 4යි හතරවරක් දෙක 8යි 8යි x වර්ග y වර්ග වෙනවා තේරුණා නේද 8යි x වර්ග y වර්ග කියලා ගන්න පුළුවන් මේක මේව හදන්න අවශ්‍යම නැහැ මේ ටික මේ පියවර ටික අවශ්‍ය නැහැ මේ 8යි කියලා හොයාගන්න පුළුවන් නේද දැන් දෙකේ ගුණාකාර වෙනුත් අපිට 8 හම්බ වෙනවනේ නේද 8 ගුණාකාර කොහොමද පළවෙනි එක කියනවා කියන්නේ 8 මේ දෙන්නයි කුඩා පොදු ගුණාකාරය 8යි කියලා නිකන් හිතලා ගන්නත් පුළුවන් අරගෙන හදන්න දෙයි හරි නේද හරි ඕක හදාගෙන එන්න 56 වෙනි ගානට x හොයන්නලු y හොයන්න x සහ y හොයන්න කියලා දෙන්න. බලන්න 56 වෙනි ගාන. 56. මේ තියෙන්නේ කේන්ද්‍රය නේද? ඔය කියන්නේ කේන්ද්‍රයනේ විතර. මෙයා B මෙන්න මේ වගේ තැනක ඉන්නවා C මේ දෙන එක ගිහින් ගිහින් විතර C මෙතන තියනවා A මෙන්න මෙයා 250යි මෙයා y මෙයා x මෙයා A x හොයන්න ඕනේ y හොයන්න ඕනේ හරිද x සහ y හොයන්න තියෙන්නේ මේ ගානේ හොඳට බලන්න මෙතන තියෙන්නේ මේ ප්‍රමේය හරිද එක වෘත්ත ඛණ්ඩයකින් කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය හරිද ඉතිරි කොටසේ පරිධිය මත ආපාදනය කරන කෝණය මෙන් දෙගුණයි එහෙනම් මෙයා x නම් මෙයා 2x වෙනවා මම හොඳට මතක තියාගන්න මේ කේන්ද්‍රය මත හදන මෙන්න මේ කෑල්ල තියෙනවානේ ඒ කෑල්ලෙන් එළිය තමයි පරිධිය මත ආපාදනය කරන කෝණය තියෙන්නේ එතකොට මෙයා x නම් මෙන්න මෙයා 2x වෙනවා තේරුණාද 250 භාගයක් නෙමෙයි වෙන්නේ මෙයා x නම් මෙයා 2x වෙනවා අපිට ගෙලින්ම ඕන නම් 2x හොයාගන්න පුළුවන් මෙතන 250යි 250 එකතු කිරීම 2x කියන්නේ 360 මේ කේන්ද්‍රය වඩේ කෝණ දෙක 360ක් වෙන්න බෑ 360 250ට 2x සමානයි 360 අඩු කරන්න 250 තේරුණා 360න් 250ක් අඩු කරන්න එතකොට 2x සමානයි මෙයා අඩු කරාම එනවා 0.65ක් 1යි 3ෙන් 110යි දෙපැත්ත බෙදන්න දෙකකින් x සමානයි ඒ නෑ සෝරි මම මෙතන යනවා දෙපැත්තම දෙකෙන් බෙදුවා x සමානයි 55යි කියලා ගන්න පුළුවන් x තරගේ අංශය 55 මෙයා අංශය 50 ඒක හරි
y හොයන්නේ කොහොමද? x නම් කොහොම හරි y හොයන්නේ කොහොමද? මේ බලන්න. මේ ප්‍රමේයම එක යෙදීමක් තමයි මේක. දැන් කේන්ද්‍රය මත ආපාදනය කරන ගෝලය. හරිද? මෙයා වුණොත් මෙන්න මේ කෑල්ලෙන් අනිත් එකක් හදන්න ඕනේ නේද? අපි ගන්නවා කේන්ද්‍රය ආපාදනය කරන කෝණය මෙන්න. මෙන්න. එතකොට මේ පැත්ත ඇතුලේ හැදෙන එකක් ගන්න බලන්න අපිට පරිධිය මත ආපාදනය කරන කෝණය කියලා. බෑ. මෙහෙට හැදෙන එකක් තමයි ගන්නෙ. මෙයා වගේ දෙගුණයක් වෙනවා මෙයා. තේරුණා? මේකම තමයි. මෙයා වගේ මෙයා දෙගුණයක් වෙනවා. එතකොට මෙතන y කියන්නේ 250න් භාගයක්. y කියන්නේ 125. අනිත් එක 125. තේරුණා නේද? ඕක මේ සෑහෙන හොඳ යෙදීමක් කියන්නේ. ඕක හැමදාම අහන යෙදීමක්. ඔය පේපර් එක ඇතුලේ ඔය වෘත්ති යාමිතිය ගණන් හැමදාම එකම වගේ වහන්නේ. ඒ වගේ අහන යෙදීමක් තමයි මේ. හරිද? ඕක හරි 56 වෙනි ගානත් හරි. එන්න 57 වෙනි ගානට. 57 වෙනි ගානට. 57. 57. මේක ෂෝක් ගානක් ඈ 2යි මූල 2 ගුණ කරන්න ඕනේ. 3යි මූල 18න්. දැන් ළමයින්ට හරණි එහෙම මතක නැහැ. හරිද? හරණි උගන්වන්නේ මේ වද. පරිමේය සංඛ්‍යාව පළවෙනි පාඩමේ දැන් මතක නැහැ. ඒ හින්දා මේක හොඳට බලාගන්න. දැන් මෙයා අපිට ගන්න පුළුවන් 2යි මූල 2 ගුණ කිරීම. 3 වාරයක් වර්ගමූලය ඇතුළේ ඉන්න අය පූර්ණ වර්ගය ටික කඩා ගන්න පුළුවන් නේ. අපි අකිල වර්ණික වෙනස් කරන්නේ. අන්නේ හැම වෙලේම 18 කඩා ගන්න පුළුවන් 9 වාරයක් 2 කියලා. 2යි මූල 2 ගුණ කිරීම 3 ගුණ කිරීම මේ 9 වර්ගමූලයෙන් එළියට එනවා 3ක් වෙනවා. වර්ග පූර්ණ වෙනවනේ. නෑ වර්ග මූල එනවා සෝරිය. වර්ග මූල වුණාම 3ක් වෙනවා. 3යි මූල 2යි. මෙතන ඉන්නේ 2යි මූල 2 ගුණ කිරීම 3 4 9යි 9යි මූල 2යි. ඉලක්කන්ටි ගුණ කරලා 9 වාරයක් 2 18යි. මූල 2යි මූල 2යි ගුණ වුණාම පුතේ 2යි. නේද? මූල 2යි මූල 2යි ගුණ වුණාම නිකන් දෙකේ වර්ගයේ වර්ගමූලය වගේ ගන්න එන්නේ. කොහොම ගන්න එන්නේ නේද? දෙකේ වර්ගමූලයේ වර්ගය. එතකොට මෙයාට මෙයා අයින් වෙලා 2යි කියලා එනවා. 18 2ක් කියන්නේ 36යි. තේරුණා නේද? 18 වාරයක් 2 කියන්නේ 36යි. හරි. අඩුපාඩු තියෙනවා හදාගන්න. අඩුපාඩු තියෙන ටික හදාගන්න. ඒකත් හරි. ඔය හැදුවේ 57. 57. එන්න 58 වෙනි ගානට. මේ කොටස මොකද්ද මේ මම මේ මගන දැන තිබ්බ ගාන. ඒක කේන්ද්‍රය ආපාදනය කරන කෝණය පරිධිය මත ආපාදනය කරන කෝණය මේ දෙකම එක එක මතක නැත්නම් අනිවාර්යෙන් බලන්න යන්න. ඕකේ. ඔය ජායට ලම්බක වෙනවා කියන්නේ. කේන්ද්‍රේ ඉඳලා ජායේ සමච්ඡේදකයේ කේන්ද්‍රයයි ජායේ මධ්‍ය ලක්ෂ්‍යයි ආකරොත් ලම්බකයක් හැදෙනවා කියන එක. ඒකේ විලෝමය කියන්නේ කේන්ද්‍රයයි ඉඳලා ලම්බකයක් ගැහුවොත් ජායකට මේ ජාය සමච්ඡේදනය වෙනවා කියන ඔන්න ඕවෙන් අනිවාර්යෙන් ගානක් එනවා හැම අවුරුද්දෙම. ඉතින් ලකුණක්. ඒ ප්‍රශ්නයන්නේ 100න් ලකුණක්. ඒ හින්දා අනිවාර්යෙන් ඊටිය බලන්න යන්න. 58 මේක අලීසි ගානක් ඈ. 49 ප්‍රතිශතයක් පිළිහෙල්ල යනවා. මෙයා කොහොමද ප්‍රතිශතයක් පිළිහෙල්ල යන්නේ? මෙයා ගුණ කරන්නේ 100ට 100. මෙයාට මෙයා කැපුණා. හරිද? 9 වාරයක් 10 90යි. 90 බෙදීම 4යි. 94න් බෙදුවොත් මෙතෙන්ට 2යි ඉතුරු 10යි 10ට 2යි ඉතුරු 2යි 20ට 5යි 122.5 හරි කියලා 122.5 122.5 59 මේ ලක්ෂාරායන සරල රේඛාවක් දීලා තියෙනවා. මෙයාගේ අනුක්‍රමණය අන්තක්කරණය හොයන්න මෙයා y මෙයා x කියලා ගන්නම්. එක්කෙනෙක් y අනිත් එක්කෙනා x. උඩට තියෙන කෙනා y. මේ පැත්තේ තියෙන කෙනා x නේ. හරි.
බිඳුවේ දෙක ලක්ෂය හරහා යනවා නේද? එහෙනම් මේ බිඳුවේ දෙක කියන්නේ මේ වගේ නේද? බිඳුවේ දෙක හරහා යනවා. ආය 42 හරහාත් යනවා. චෝ 42 හරහාත් යනවා. එහෙම වුණොත් මෙහෙම ඉලක්ක නේද දෙන්නේ? මේ මෙයා නේද අපේ රේඛා. ඇයි බිඳුවේ දෙක හරහාත් යනවා 42 හරහාත් යනවා. නේද? මේ වගේ එකක් තමයි අපිට ගන්න වෙන්නේ. මෙයා මේ y සමානයි mx ගන්න 100 ආකාරයෙන් ලියන කෙනෙක්ද? නෑ නේද? මේ විදිහට ලියන කෙනෙක් නෙක්කුදේ ප්‍රශ්න දෙනවා මැසේජ් එකක් දාන්න. ගෲප් එකට දැම්මත් කමක් නෑ. මට WhatsApp දැම්මත් කමක් නෑ. ඔකට දැම්මත් කමක් නෑ. හරිද? ඒතොර මේ හෙටද මේ වගේ රේඛාවක් තමයි එන්නේ. නේද? sorry. හරි යෝමි. දෙකේ බිඳුව කියලා කියන්නේ නේද? දෙකේ බිඳුව කියන්නේ මේ වගේ තැනක්. මම දැක්කේ මවුරුවේ. දෙකේ බිඳුව. ඊට පස්සේ 4 2. දෙකේ බිඳුව කියන්නේ මෙයා මේ මෙතන දෙකේ බිඳුව 4ෙදි 2යි මම මෙහෙම ගන්නවා. මේ තියෙන්නේ 4ෙදි 2. මෙහෙම එකක් එන්නේ sorry. ඔය වගේ එකක් කියන්නේ. එතකොට මේකේ අනුක්‍රමණය හොයන්න. අනුක්‍රමණය හොයන්නේ කොහොමද? අනුක්‍රමණය හොයන්නේ y කණ්ඩායමක වෙනස බෙදන්න ඕනේ x කණ්ඩායමක වෙනස නේද? මෙතන y කියලා දැන් මේ බලන්න මෙතන y 4 2. මෙතන දෙකේ බිඳුව. එතකොට දෙකේ බිඳුවක් අඩු කරනවා. අනිත් පැත්තේ 4න් දෙකක් අඩු කරනවා. y කණ්ඩායම වෙනසත් ඒ පැත්තට. එතකොට දෙක බෙදීම 4න් දෙකක් අඩු කරත් 2යි. 1යි කියලා එනවා. එහෙනම් අනුක්‍රමණය 1යි. අනුක්‍රමණය 1යි. අන්තක්ඛණ්ඩය හොයන්නේ කොහොමද? අන්තක්ඛණ්ඩය හොයන්නේ කොහොමද? මෙහෙමයි මේක මේ සංකීර්ණ විදිහකට දාගෙන හදන්නත් පුළුවන්. නේද? ලොකු සංකීර්ණ පියවර ගොඩක් ලියලා හදන්නත් පුළුවන්. නැත්තම් මේ හිතන්න ඕනේ. මෙතන ඉඳලා මෙතෙන්ට යද්දි දෙකක් වැඩි වෙලා තියෙනවනේ උඩට නේද? මේ දෙකේ ඉඳලා හතරට යද්දි මේ පැත්තේ දෙකයිනේ ගිහින් තියෙන්නේ. මේ පැත්තේ කීයක් ගිහින් දෙනවද එතකොට? දෙකයි. එහෙනම් දෙකේ ඉඳලා බිඳුවරන් මෙහෙට දෙකයි නේද තියෙන්නේ? එහෙනම් මේ උඩටත් දෙකක් ගිහින් තියෙන්න ඕනේ නේද? මෙයා ඍණ දෙකේ තිබ්බොත් තමයි මෙතෙන් දෙද්දි බිඳුවට එන්නේ. තේරුණා? අන්තක්ඛණ්ඩය ගන්න පුළුවන්. ඍණ දෙකයි කියලා. එහෙම නැත්තම් මේක හදන්න පුළුවන් මේ. දැන් මම මේක නිකන් හිතලා ගත්තේ. හිතලා ගන්න පුළුවන්. හිතලා ගත්තේ. එහෙම නැත්තම් මෙයා හදන්න පුළුවන්. හරිද? මේ ගාන හදන්න පුළුවන්. මෙන්න මෙතන ඉඳලා. මේ මෙයාට මෙතන खंडांक දෙක මම දාගන්නවා බිඳුවේ x කියලා. ගන්නෑ x හරි y හරි බිඳුවේ y කියලා. දාගෙන අනුක්‍රමණය 1 කියලා ලියලා අනුක්‍රමණය හොයන මෙන්න මේ සූත්‍රයට x එකක් දාලා මූසුළු කරලා හදන්නත් පුළුවන්. තේරුණාද? ඔය විදිහ දෙකෙන් ඕන එකකට හදන්න පුළුවන්. මෙහෙම ගන්න ඉතින් නිකන් ලොකුවට කරන්න දෙයක් නැහැ. කී ප්‍රශ්නේ. හිතලා ගන්න. මෙතන ඉඳලා මෙතෙන් දැන් දෙකක් වැඩි වුණා. මේ පැත්තට දෙකක් උඩට ගියා. මේ දෙන්න අතරත් පළතරේ 2යි. එහෙනම් දෙකක් යටට ගිහින් තියෙන්න ඕනේ. එහෙනම් ඍණ 2. තේරුණා නේද? අනුක්‍රමණය 1යි අන්තක්ඛණ්ඩය ඍණ 2. එන්න 60 වෙනි ගාන. 59 නදුව 60. 6 දාන 7යි x නේ 6 දාන 60. 6යි 7යි x දාන x වර්ගය. සාධක කඩන්න මේ පැත්තට ලිව්වහම නිකන් මේ සෙට් නෑ වගේ නම් ෂුවර් පැත්තට ලියගන්න. x වර්ගය දාන 7යි x දාන 6යි. එකතු කරන එක පදමාරු කරලා කියලා ප්‍රශ්නයක් තියෙනවද? නෑ. හැබැයි අඩු කරන ඒවා පදමාරු කරන්න බෑ. හරිද? ප්‍රශ්නයක් නෑ. මෙයාගෙන් මෙයා ගුණ වුණොත් 6යි. 6 හැදෙන විදිහ බැලුවා 6 වාරයක් 1 දෙවාරයක් 3. එකතුව 7ක් එන්න ඕනේ. මෙයාගේ 7යි එන්නේ මෙයාගේ 5යි. මෙයා ගැලපෙන්නේ නෑ. මෙයාව සාධක කරන්න පුළුවන්. දැන් ගිය සතියේ මේවා කතා කරපු ඉඳන් මන්ට ඉක්මනට හැදුවා ඒක. මෙයාව කඩා ගන්න පුළුවන් මේ දෙන්න විදිහට. එහෙනම් x වර්ගය ධන 6ix ධන 1ix කියන එක ලියන්නේ අපි x කියලා ලියන්නේ x ධන 6යි. මේ දෙන්නට සාධකයක් x. එතකොට ඉතුරු වෙනවා x ධන 6ක්. මේ දෙන්නට සාධකයක් තියනවද? නෑ. හැබැයි අපිට අවස්ථානුකූලව ධන එකක් හරි මෙව එකක් හරි ගන්න පුළුවන්. මෙතෙන්ම ධන එක ගත්තොත් ඒකෙත් දෙනවා x ධන 6යි කියලා. x ධන 6යි අනිත් තරහ එනවා x ධන 1යි කියලා. තේරුණා නේද? ඔන්නෝම සාධක කරන්න පුළුවන්. හරිනේ? සාධක එක කරන්න පුළුවන්. ප්‍රශ්න 60ක් ඉවරයි. හරි. අඩුපාඩු ටික හදාගන්න.
අඩුපාඩු ටික හදාගන්න හැදුවේ නැත්නම් 60 ඉඳලා හදාගෙන යන්න ටක් ගාලා. හැටවෙනි ගානේ ඉඳන් හදාගෙන යන්න අඩුපාඩු තියෙනවා නම් අඩුපාඩු හදාගන්න. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න ටක් ගාලා. හැටවෙනි ගානේ ඉඳලා හදන්න. හරි. එන්න ඔය ඊළඟ ගාන 61 වෙනි ගාන. 61. 61 වෙනි ගාන. මෙන්න මෙයා කියලා තියෙනවා අපිට රූපයක් දීලා තියෙනවා. BC යන ඕකේ ඉන්න උරුතේ විස්කම්බය. හරි. මේවා මේකේ මෙන් B මෙයා C කියලා නම් මේ තියෙන විස්කම්බය. හරිද? දැන් විස්කම්බය කිව්ව ගමන් අපිට මතක් වෙන්න ඕනේ මේ අර්ධ වෘතයේ කෝණාවොත් එහෙම 90යි ඈ. මෙයා මෙහිම ගියාම මේ බලන්න මෙන්න මෙහිම රූපයක් තමයි දීලා තියෙන්නේ. මෙයා මෙන්න මෙතන කෝණ අංශය කීයද? කෙලින්ම 90ක් වෙනවා. හේතුව මොකද්ද? අර්ධ වෘතයේ කෝණය. අපෙන් අහනවා මෙයා අහන්නේ මෙන්න මෙයා 40යි කියලා දීලා තියෙනවා. හරිද? මෙයා 40යි නම් පුතේ මෙයා 50යිනේ. ඇයි? මුන් දෙන්න එකතු 90ක් වෙන්න බෑ නේද? එක්කෙනෙක් 40 වෙනවා අනිත් එක්කෙනා 50 වෙනවා. මෙයා 90. මෙයා 90. අපි මුලින්ම අහනවා මේ ABC හොයන්න කියලා. ABC. මෙන්න මේ කෝණය. මෙයා හොයන්න පුළුවන් කොහොමද? මේ බලන්න. මෙන්න මේ ඇතුලේ මේ ත්‍රිකෝණය සැලකුවොත් 40යි 90යි මෙයයි එකතු කරාම 180ක් වෙන්න ඕනේ නේද? 40යි 90යි එකතු කරාම 130යි. 180ෙන් අඩු කරන්න 130 උත්තරේ ආ 50යි කියලා. එහෙනම් මෙතෙන්ද 50. තේරුණාද? දෙන්න 50. මේ තුන් දෙනාගේ එකතුවත් 180ක් වෙන්න බෑ. නේද? මේ තුන් දෙනාගේ එකතුවත් 180ක් වෙන්න ඕනේ. මේ දෙන්න එකතු කරාම 140. එහෙනම් මෙයා හොයන්න පුළුවන්. 180න් අඩු ගන්න 140. එහෙනම් උත්තරේ 40යි. මෙයාගේ උත්තරේ නා 40යි කියලා. හරි නේද? මේ දෙක හදාගන්න. මේ හැදුවේ 61 වෙනි ගාන. මේ දෙක හදාගන්න. 61යි. 62 වෙනි ගාන. මේක අර සාධක කඩණේ වගේ ප්‍රායෝගික භාවිතයක් ඈ හොඳ තැනක්. ගණන් අහන්න පුළුවන් සුපිරි තැනක්.
ඔව් මොකටද මේ අපි ඔය ඉගෙන ගන්න කියලා අහන අයට උත්තරේ ගන්න හිතෙන දැන් 109 වර්ගය දින 9 වර්ගය. කොහොමද තියෙන්නේ? මෙයා නිකන් මේ වගේ නේද? A වර්ග දින B වර්ග. මේ වගේ එකක් තිබ්බොත් අපි මෙයාට කියන වර්ග දෙකක අන්තරය කියලා. මතකද? මෙයාට සාධක කරන්න පුළුවන්. A දින B වාරයක් A ධන B කියලා. A දින B වාරයක් A ධන B කියලා. එතකොට මෙයාලා එහෙනම් සාධක කරන්න පුළුවන්. එහෙනම් මට 109 වර්ගයෙන් 9 වර්ගයත් මේ විදිහට සාධක කරන්න පුළුවන්. කොහොමද එන්නේ? 109 ඍණ 9. 109 ධන 9 කියලා. මෙයා සුළු කරනවා. මේ 109 වර්ගය වල 9 වර්ගය වල අඩු කරන්න එපා. මෙයා සුළු කරනවා. 109 න් 9ක් අඩු කරාම 100යි. ගුණ කිරීම. වරහණක් කියන්නේ ගුණ කිරීමනේ. 109 න් 9ක් එකතු කරාම 118යි. 100න් ගුණ ගාලා අගට බිඳු දෙකක් කෙන එක නෙවෙයි එන්නේ. 118යි අගට බිඳු දෙකක් එනවා. එහෙනම් උත්තරේ නම් කීයද? 11800යි කියලා. 11800යි. හරි නේද? හදාගන්න. ගැටලු තියෙනවා හදාගන්න. 63 වෙනි ගාන. 63 වෙනි ගාන. 63. ළමුන් 5 දෙනෙකුගේ මධ්‍යම බර කිලෝ 44යි 34යි. කිලෝග්‍රෑම් 34යි ළමයි 5 දෙනෙක්ගේ මධ්‍යම බර. හරිද? මේ ළමයින්ගේ මුළු බරෙහි එකතුවම දැන් අපි මධ්‍යමය හොයන්නේ දත්ත ටිකේ ඔක්කොම එකතු කරලා දත්ත ගාණෙන් බෙදලානේ. එහෙනම් මධ්‍යමයේ දත්ත ගාණෙන් ගුණ කරොත් අපිට දත්ත ටික එකතු වෙනවා. එහෙනම් මුළු බර හොයන්න පුළුවන්. කිලෝග්‍රෑම් 34 ගුණ කරන්න ඕනේ 5යි. 5 වාරයක් හදලා 20 බිඳුව දැම්ම දෙකක් විතර වෙයි. 5 වරක් 3 15යි 2යි 17යි 170යි කිලෝග්‍රෑම්. තේරුණා නේද? කිලෝග්‍රෑම් 170යි. ඊට පස්සේ මෙම කණ්ඩායමට බර 46ක් වුණු තව ළමෙක් එකතු වෙනවා. හරිද? මධ්‍යම බර හොයන්න. දැන් මේ මුළු බර හොයාගෙන තියෙන්නේ මේ ළමයි 5 දෙනාගේ අපි. එයාට මෙන්න මේ අනිත් ළමයාත් එකතු ගන්න. ඔය බර කීයද? 46. එහෙනම් 170ට එකතු ගන්න 46ක්. බිංදුව 6 එකතු කරාම 6යි. 7යි 4 එකතු කරාම 11යි 1 දැම්ම එකක් ඉතුරුයි 216යි. හරිද? මේ එනවා මුළු බර. එහෙනම් 216 බෙදන්න ළමයි ගන්න දැන් 6ක් වුණානේ. 6යි. තේරුණාද? 216 6ෙන් බෙදන්න. ඔහොම බෙදන්න අමාරු වෙනවා. අපි මෙහෙම බෙදමු. 21ට 6 ඒවා 3යි. 18යි ඉතුරු 3යි. 36ට 6 ඒවා 6යි. 36යි. ඉතුරු නෑ. එහෙනම් මෙයාගේ මධ්‍යම එනවා කියලාද? 36යි කිලෝග්‍රෑම් කියලා. කිලෝග්‍රෑම් 36යි කියලා මධ්‍යම. තේරුණා නේද? මධ්‍යමේ කිලෝග්‍රෑම් 36යි. 64 වෙනි ගාන. A සමානයි. A කෙසේද යා? ත්‍රිකෝණ සංඛ්‍යාවකි 10ට සමාන හෝ අඩු ත්‍රිකෝණ සංඛ්‍යා. මතකද ත්‍රිකෝණ සංඛ්‍යා? හිතනවා මතකයි කියලා. කොහොමද ත්‍රිකෝණ සංඛ්‍යා හදන්නේ? අරවි තිත්තාකාරයෙන් ලියුවම ත්‍රිකෝණ හැදෙනවා. ඒ කියන්නේ මේක 64 වෙනි ගාන. එක දිගක් තිබ්බොත් මෙයාවට කරන ත්‍රිකෝණයක් ගන්න හැකින්නේ නේද? ආය එක දිගකුයි මෙහෙම දෙකකුයි තිබ්බොත් එයාවට කරලා ත්‍රිකෝණයක් ඇතුලේ. මේ පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව මේ දෙවෙනි. එක දිගකුයි තිත් එකකුයි ඊට යටින් තව තිත් තුනක් තිබ්බොත් මෙන්න මෙහෙම අපිට තවත් ත්‍රිකෝණ සංඛ්‍යාවක් හදලා හැකියි නේද? තුන්වෙනි 1යි 2යි 1යි 2යි 3යි 1යි 2යි 3යි 4යි මෙන්න මේ විදිහට තව ත්‍රිකෝණ සංඛ්‍යාවක් හැදෙනවා. ඉබේනම් ත්‍රිකෝණ සංඛ්‍යා හැදෙන්නේ මෙහෙම. හරි. ත්‍රිකෝණ සංඛ්‍යා ටික හැදෙන්නේ පේනවා. මේ මෙයා පේන්නේ නැහැ නේද? මම මෙතන ඉන්නවා. මෙතන ඉන්නවා. 1යි 2යි 3යි. හරිද? ඔය ත්‍රිකෝණ සංඛ්‍යා හදලා තියෙන්නේ. මෙයාලා හැදෙන්නේ මෙහි නේ මේවා. 1යි 1යි 2යි 1යි 2යි 3යි 1යි 2යි 3යි 4යි. එහෙනම් ඊළඟ එක නම් කියන්නද? 1යි 2යි 3යි 4යි 5යි. එතකොට අපිට ওই විදිහට ওই ටික හදා ගන්න පුළුවන්. දැන් මෙයාලා මේ තියෙන්නේ 1. මෙතන තියෙන්නේ 3. මෙතන තියෙන්නේ පේනවා නේද? 6. මෙතන තියෙන්නේ 10යි. 10ට ත්‍රිකෝණ සංඛ්‍යා ටික නෙමෙයි අඩු හෝ සමානනේ. මේ ටික තමයි තියෙන්නේ. එහෙනම් අපිට ඒලේ යන්න පුළුවන් මට අවයව ටික.
1 3 6 10 කියලා. මේ දෙන්නේ ඊවල අවයව ටික. තේරුණා නේද? තේරුණා නේද? හරි. හරි. හදාගන්න. හදාගන්න. 64 වෙනි ගාන. උදේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඕකට මැසේජ් මේ ඔයාලා අහන්න කිව්වනේ මේ මයික් එක ඔන් කරොත් මට ඇහෙන්නේ නැහැ. ඔයාලා ඕකට මැසේජ් එකක් දැම්මත් කමන්නේ නැහැ. නැත්නම් WhatsApp එකට හරි මැසේජ් එකක් දාන්න මම මේක ඉවරලා හරි කියලා දෙන්න. ඉතින් එහෙම නැහැ නේද? ඔන්ලයින් ක්ලාස් එකේ ඉඳගෙන. මේ බලන්න ඊළඟ ගාන. හරියම ලේසි ගාන. සාමාන්‍ය මේ වගේ ඒවා අර නිතර අහන ප්‍රශ්න නෙමෙයි. හැබැයි ඒකදී අහන්න පුළුවන් හොඳ ප්‍රශ්න. නෑ අහුවොත් එහෙම නිකන් උත්තරයක්වත් හොයන විදිහ මතක නැති ප්‍රශ්න. හොයන්න පුළුවන් සමහර ළමයින්ට. ගොඩක් ළමයින්ට නිකන් කටපාඩම් කරලා ගණන් ළමයින් හදන ළමයින්ට මේවා නිකන් මේ හරියන්නේ නැති ගණන් නේ. සංඛ්‍යාවක වර්ගමූලය ආසන්න වශයෙන් 4.1යි. වර්ගමූලය ඒකට සන්නිකර්ෂණ වලට හොයලා තියෙන්නේ 4.1යිලු ආසන්න වශයෙන්. අපෙන් අහන්නේ මෙයාට ආසන්න පූර්ණ වර්ග සංඛ්‍යාව කීයද කියලා. මේ දශම ගුණ කරලා පූර්ණ වර්ග හදනවද? නෑ. මෙයාට ආසන්නම පූර්ණ සංඛ්‍යාව කීයද? 4යි. 4 වර්ගය කීයද? 16යි. එහෙනම් මෙයාට ආසන්න පූර්ණ වර්ගය කීයද? 16යි කියලා ගන්න පුළුවන්. තේරුණා නේද? මේ තියෙන්නේ දශම ගානක්. මෙයාලගෙන් අපි පූර්ණ වර්ග හදන්නේ නැහැ. එහෙනම් මෙයාගේ පූර්ණ සංඛ්‍යාව බලන්න. ඒ කියන්නේ 4. 4 වර්ගය කීයද? 16යි. එහෙනම් මෙයාගේ ආසන්න පූර්ණ වර්ග සංඛ්‍යාව කීයද? 16යි කියලා ගන්න පුළුවන්. හරි නේද? 16යි කියලා ගන්න පුළුවන්. හදා ගන්න. 64 වෙනි 65 වෙනි ගානක් හරි. ඔය පන්තිල් ගන්න හැහෙනවා සෝරි එහෙනම් සද්දෙට ඇහෙන අද ලෝයේ පන්තිල් ගන්න හැහෙනවා හෙට මේ ලෝකෙට හිතන්න එපා ඒක ඇහෙනවා නම් ගණන් ගන්න එපා 66 7 ධන 3යි x 7 ධන 3යි x කුඩයි හෝ සමානයි 22යි හරි x එක පැත්තකට තනි කරගන්න ඉලක්කම් ටික අනිත් පැත්තට අරන් යන්න මේ පැත්තේ x ඉදි මෙයාලා අරන් එනවා මෙහෙට 3යි x විශාලයි කුඩයි හෝ සමානයි 22 මේ 7 මෙහෙට ආවම ඍණ 7ක් වෙනවා 3යි x විශාලයි හෝ කුඩයි හෝ සමානයි 15යි දෙන්නම් බෙදන්න 3ෙන් මෙයක් බෙදන්න 3ෙන් x කුඩයි හෝ සමානයි 5යි කියලා යනවා හරිද මෙයාගේ උත්තර ටික පෙන්වන්න පුළුවන් විදි කීපයක් තියෙනවා මොනවද දැන් මේක සංඛ්‍යා රේඛාව ගන්න එක පුළුවන් මේක තමයි ලේසි වෙයි මේවා මේ වගේ තැනක තමයි පුතේ 5යි මේක කියන්නේ x වලට එන උත්තරේ 5ට හෝ සමානයි හෝ අඩුයි සමානයි නම් මේ බෝලේ මොකද කරන්නේ පාඩ කරනවා කුඩයි නම් මොකද කරන්නේ මේ පැත්තනේ කුඩා පැත්ත මේ පැත්තට මෙහෙම ඉරක් අරින්න තේරුණා නේද මේ දෙන සංඛ්‍යා රේඛාව මෙහෙම නේද ඕනනම් මෙතන බිංදුව 1 2 එහෙමත් දාන්න පුළුවන් ඒක අත්‍යවශ්‍ය නෙවෙයි හරි නේද ඔක හදා ගන්න පුළුවන් ඊට පස්සේ ඔය හැදුවේ අපි 66 67 වෙනි ගාන 67 වෙනි ගාන 67 වෙනි ගාන මොකද්ද කියන්නේ v පැයට කිලෝමීටර් v ක සාමාන්‍ය වේගකින් ගමන් කරන රථයක් පැය 6මාරක් තුර ගමන් කරන දුර 260යිද v අගේ හොයන්න පැය 6මාරක් තුර ගමන් කරන දුර 260යිද මේ බා වේගය සමානයි දුර බෙදීම කාලය නේද සාමාන්‍ය මේ මධ්‍යම වේගය හරි මොකක් හරි දැන් මෙතන අහන්නේ මොකද්ද සාමාන්‍ය වේගයනේ ඔය ඒකට ගමන් කරන මුළු දුර ගත වූ මුළු කාලයෙන් බෙදලා තියෙන්නේ තේරුණා නේද දුර ගන්න පුළුවන් කිලෝමීටර 260යි කියලා කාලය ගන්න පුළුවන් 6මාරයි කියලා 6යි භාගය හරිද මේක හදන්න පුළුවන් මේ බලන්න 260 මේ භාගයෙන් කියන්නේ බෙදීමනේ බෙදීම 6යි 2කින් 1යි මෙයා ඕන්න මෙයා හදා ගන්න පුළුවන් මෙන්න මේක මේක බෙන්නේ නැහැ නේද 260 දැන් හරි 260 බෙදීම 6යි භාගය
මේ 6යි භාගය ලියා ගන්න මේ විෂම භාගයක් විදිහට දෙවාරයක් 6 12 1යි 13. දෙකෙන් 13යි. මෙයා ලියන්න පුළුවන් මේ බන් 260 ගුණ කිරීම 13න් 2යි කියලා. ඒ බෙදීම ගුණ කිරීම මාරු වෙනවනේ මෙයා බෙදද්දිනේ. අන්තිමට පරස්පරය එනවා. හරි. 13ට 13න් 1යි 26ට 2යි 20යි 20 දෙකක් කියන්නේ 40යි. එහෙනම් පැයට කිලෝමීටර් 40ක වේගයෙන් තමයි මෙයා ගිහින් තියෙන්නේ. එහෙනම් v වල අගය කීයද? පැයට කිලෝමීටර 40යි කියලා ගන්න පුළුවන්. v වල අගය පැයට කිලෝමීටර 40යි කියලා ගන්න පුළුවන්. ගණන් 67 වෙනි ගණන්. 68 වෙනි ගාන. x වල අගය හොයන්න. 68. x වල අගය හොයන්න කොහොමද? මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. මෙයා 100යි. මෙයා 2යි x. මෙන්න මෙයා 3යි x. 68 වෙනි ගාන. හරි. ඕක ඉතින් මේ ලොකු දෙයක් නෑ. අර කෙලින්ම කියනවා නේද ප්‍රමේය ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. මෙන්න මූණේ. මූ සමාන වෙනවා කාටද? අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. එහෙනම් මේ දෙන්න එකතු කරලා 100ට සමාන වෙනවා. 3යි x එකතු කිරීම 2යි x සමානයි 100. මේ දෙන්න එකතු කරාම 5යි x. 5යි x සමානයි 100යි. දෙපැත්තම බෙදන්න 5න්. මෙයාට මෙයා කැපුණා. x සමානයි 100 5න් බෙදුනහම 20යි. x සමානයි 100 5න් බෙදුනහම 20යි. හරි නේද? ඒකත් හරි. 68. 69 වෙනි ගාන. 69 වෙනි ගාන. හරි. 69. මොකක්ද කියන්නේ? ඒ මුලකයේ සම්බන්ධයෙන් දී ඇති ප්‍රකාශයේ හිස්තැන් පුරන්න. පුතේ ඒ ඩෑෂ් නේ අහන්නේ. ඒ ඩෑෂ් කියන්නේ කවුද ගන්න ඕනේ? ඒ වලට එළියේ ඉන්න අය නේද? එහෙනම් ඒ ඩෑෂ් කියන එක නමට ලියන්න පුළුවන් ඒ වලට පිටින් ඉන්න. කවුද අර ඒ කියන්නේ රවුමනේ. හරිද? දැන් ඔයාලා ගාන තියනව නේද? මේ රවුමනේ කියන්නේ. පේනවා. හරි. පේන්නේ නැහැ නේද? මේ රවුමනේ කියන්නේ රවුමෙන් පිට තියෙන ඉලක්කම් ටික ලියුවා නම් හරි නේද? එතකොට 10යි 8යි 6යි 3යි 8යි. මම නැන්දේ නෑ. ආත්තම්මලිකම නැන්දේ නෑ. හැබැයි ඔය විදිහට ගන්න පුළුවන්. තේරුණා නේද? හදා ගන්න පුළුවන්. ඒක ඇත්තටම අදින්න දෙයක් නෑ. අර රවුමෙන් එළියේ ඉන්න ගන්න පුළුවන්. 70. උත්ත කරන්න තියෙනවා. t සමානයි 2යි 5. වර්ගමූල L බෙදීම t. L උත්ත කරන්න. හරිද? L උත්ත කරන්න කියන්නේ L තනි කරගන්න එපා එක පැත්තකට. මුව මේ පැත්ත තනි කරගන්න පුළුවන් නේද? මේ දෙපැත්තම දෙක කියන්නේ. මේ L දින්න පදේ මේ වර්ගමූල කෑල්ල තනි කරගන්න එපා. එහෙනම් මෙයා මුලින්ම මේ ඔක්කොම 2යි 5. මෙයා බෙදන්න 2යි 5. මෙයාට මෙයා කැපිලා යනවා. t බෙදීම වෙන්නේ නැහැ. හරි. t බෙදීම 2යි 5. සමාන වෙනවා L බෙදීම G ට. හරිද? මේ දෙපැත්තටම පුතේ වර්ගයක් දාන්න. මෙහෙත් වර්ග වෙනවා මෙයත් වර්ග වෙනවා. මෙතන එනවා t වර්ග. බෙදීම 4යි 5 වර්ග. සමානයි L බෙදීම G. තේරුණා? දැන් අපි L නේ උක්ත කරන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? මේ පැත්ත ගුණ කරගන්න G එකෙන්. මෙයත් ගුණ කරගන්න G එකෙන්. එතකොට L වලට උත්තරේ එනවා. මේ මෙතනින් ලියන්නම්. L වලට උත්තරේ එනවා. මෙයාට මෙයා කැපිලා යනවා. ඒක සමානයි. t වර්ග G බෙදීම 4යි 5 වර්ගය කියලා. t වර්ග G බෙදීම 4යි 5 වර්ගය කියලා යනවා. හරි නේද? ගණන් 70ක් ඉවරයි එතකොට. අද දවසේ ගණන් 20ක් ඉවරයි. මේ හරි. ඊටු ටික හදමු. දැන් උදේ පාන්දරනේ. පොඩි බ්‍රේක් එකක් ගන්නවා විනාඩි 10ක. විනාඩි 10ක බ්‍රේක් එකක් ගන්නද? හරිද? උදේ පාන්දර හින්දා මේ බ්‍රේක් එකක් ගන්න. ඒ බ්‍රේක් එකෙන් පස්සේ අපි ඊටු ටික හදමු. තව ගණන් 30නේ තියෙන්නේ. උතනින් මම ගණන් 3ක් විතර දැම්මා මේ වීඩියෝස්. තව ගණන් ටිකනේ තියෙන්නේ. ඒ ටික අපි හදමු මේ බ්‍රේක් එකෙන් පස්සේ. විනාඩි 10ක බ්‍රේක් එකක් ගන්නවා. බ්‍රේක් එක අරගෙන. විනාඩි 10න් මෙන්න. දැන් 28යිනේ 38 වෙද්දී
හරි තමයි. මේ ඉතුරු ගණන් ටික හදාගෙන ඉතුරු ඇට් ටික අපි කරගෙන යමු. එන්නකො 70 වෙනි ගාන හැදුවනේ අපි 71 වෙනි ගාන ඉඳලා හදන්න දෙයි. 71 වෙනි ගාන. හරි. 71 වෙනි ගාන. 71. මේ බලන්න ලඝු ගාන. ලඝු දෙකේ පාදයට 32 සමානයි x. හරිද? ලඝු දෙකේ පාදයට 32 සමානයි x. දැන් මෙතන මුලින්ම මෙන්න මේ x අපිට හොයාගන්න වෙනවා නේද? x හොයාගන්න ලේසි මෙයා දර්ශකාකාරයෙන් ලිව්වොත්. හරිද? මෙයා කොහොමද දර්ශකාකාරයෙන් ලියන්නේ මේ? පාදේ වෙනස් වෙන්නේ නැහැ. දෙකේ x වෙනි බලය සමානයි 32යි කියලා යනවා. නේද? දෙකේ x වෙනි බලය සමානයි 32යි කියලා යනවා. දෙකේ කී වෙනි බලය 32 වෙනි. දෙකේ කීයක් වුණොත් 32 හැදේ. දෙවරක් දෙක 4යි. 4ක් දෙක 8යි. 8ක් දෙක 16යි. 16ක් දෙක 32යි කියලා 5යි එහෙනම්. දෙකේ 5 සමානයි 32යි. එහෙනම් x කියන්නේ කීයද? 5යි. තේරුණාද? x කියන්නේ 5යි. ඊට පස්සේ අපෙන් අහන්නේ ලඝු x වල 125. ලඝු x පාදයට කියන්නේ පහේ පාදයට 125 උත්තරේ නේද? මෙයා දන්නේ නැහැ මම මෙයා y කියලා ගන්නවා. මෙයාත් අපිට දර්ශකාකාරයෙන් ලියන්න පුළුවන් නේද? කොහොමද දර්ශකාකාරයෙන් ලියන්නේ? පහේ y සමානයි 125. පහේ y කියන්නේ මේ 5 වාරයක් 5 25යි 25 වාරයක් 5 125යි. එහෙනම් පහේ තුන්වෙනි බලය කියන්නේ 125යි. එහෙනම් y සමානයි කීයද? 3යි. මෙන්න මෙයාගේ උත්තරේ. يعني මෙන්න මෙයාගේ උත්තරෙත් එහෙනම් කීයද? 3යි කියලා ගන්න පුළුවන්. තේරුණා නේද? මෙයාගේ උත්තරේ 3යි කියලා හදාගන්න පුළුවන්. හරි. හදාගන්න ඕක. හරි. 71. 72. 72. දත්වැනි ජාල රේඛයෙන් නිරූපණය කර ඇත්තේ පන්තියක පවත්වන ලද පරීක්ෂණයක සිසුන් ලබාගත් ලකුණු පිළිබඳ තොරතුරු වේ. වැඩිම පිරිසක් ලකුණු ලබාගෙන ඇත්තේ කුමන ප්‍රස්ථාරයකට අදාළ කුමන ප්‍රාන්තරයකට අදාළ ලකුණු 10. වැඩිපුරම අරන් තියෙන්නේ කවුද? 30 40 ප්‍රාන්තරේ නේද? ලියන්න ඕනේ නෑනේ. 30 40 ප්‍රාන්තරේ. එම පිරිස මුළු ළමයින්ගෙන් කොච්චරක් දානවා? දැන් 30 40 තියෙන්නේ පුතේ 8යි. ඔක්කොම ළමයි ගන්න බලමුකෝ. පළවෙනි 10 20 ඉන්නවා 6ක්. 20 30 ඉන්නවා දෙකක්. එතකොට 8යි. 30 40 8යි 16යි. 40 50 4යි කියන්නේ 20යි. ඔක්කොම ළමයි 20යි. හරිද? 20න් අර ප්‍රාන්තරේ ඉන්නවා 8ක්. මෙයාගේ ප්‍රතිශතය බලන්න. මෙයා 100ට 100 ගුණ කරා. මේ බිඳුවර මේ බිඳුව යකුණා. 2ට 1යි 8ට 4යි. 4 වාරයක් 10 40යි. 100ට 40යි කියලා යනවා. ප්‍රතිශතය කීයද එහෙනම්? 100ට 40යි. හරි නේද? 100ට 40යි. එන්න 73 වෙනි ගානට. නයනා 20. 73. නයනා 20. 112ක වාර්ෂික සුළු පොලි අනුපාතකයක් දෙන බැංකුවක රුපියල් 30000 මුදලක් තැන්පත් කරේ නම් ඇයට වසර 3ක් අවසානයේ ලැබෙන පොලි මුදල හොයන්න. සුළු පොලියනේ දෙන්නේ නේද? සුළු පොලිය නම් පුතේ අවුරුදු 100ක් කියත් වෙනස් වෙනවද නැහැ? පළවෙනි අවුරුද්දේ ගෙවපු පොලියම තමයි 100 වෙනි අවුරුද්දටත් ගෙවන්නේ. එහෙනම් පොලි අනුපාතය වෙනස් වුනේ නැත්නම් පොලි අනුපාතය වෙනස් වුනේ නැත්නම් සුළු පොලියේදී පළවෙනි අවුරුද්දට ගෙවන ගානම තමයි අවුරුදු 100ක් ගියත් 100 වෙනි අවුරුද්දටත් ගෙවන්නේ. එහෙනම් මේ බලන්න මුලින්ම අපිට හොයන්න පුළුවන් 73. රුපියල් 30000න් 100ට 12ක් බලන්න. මේ බිංදුව දෙකට මේ බිංදුව දෙක කැපෙනවා. බිංදුවයි බිංදුවයි 3 වරක් 12 36යි. රුපියල් 3600යි අවුරුද්දකට පොලි. හරිද? මේ වගේ අවුරුදු 3ක් යනවානේ. එහෙනම් මෙයා ගුණ කරන්නේ මේ 3600 ගුණ කරන්න 3යි. බිංදුවයි බිංදුවයි 3 වරක් 6 18න් 8 දැම්ම එකක් ඉතුරු. ඒ 3 වරක් 3 9යි 10යි. රුපියල් 10400ක් පොලිය විදිහට හම්බ වෙනවා. 10400ක් පොලිය විදිහට හම්බ වෙනවා. 74. 74. එක්සි අගය සොයන්න කියලා තියෙනවා මේ මේව සමාන්තර රාශියක් ඇඳලා තියෙන්නේ. නේද? සමාන්තර රාශියක් තමයි ඇඳලා තියෙන්නේ. මේව තියෙනවා අතයි
හරි. හරි නේද? කැමරාව දිහා බලන්න අපි දිහා ඇද. සමාන්තර රාශියක් තියෙනවා මෙහා A B C D. මෙතන x මෙහා 2යි. හරි. x වල අගය හොයන්න කියන මේ බලන්න ඉතින් සමාන්තර රේඛා දෙකක් නේ තියෙන්නේ නේද? සමාන්තර රේඛා දෙකක් අතර මේ හැටියට තියෙන කෝණවල අපි කියන මොනවා කියලාද? මිත්‍ර කෝණ කියලා. මිත්‍ර කෝණ වල එකතු අංශක 180යි. එහෙනම් 2යි x. එකතු කිරීම x සමානයි 180ක් වෙන්න ඕනේ. හරිද? මේ දෙන්න එකතු කරාම 3x සමානයි 180යි. මෙහා බෙදන්න 3යි. මෙයාත් බෙදන්න 3යි. මෙයාට මෙයා කැපුණා. x සමානයි 60යි කියලා. x වලගේ 60. හරිද? ඊට පස්සේ x හෙව්වා. හරිද? ABC හොයන්න. ABC කියන්නේ x නේද? ADC කරලා හදාගන්න දෙවෙනි එක. දෙවෙනි එක ADC. ADC හොයන්න. ADC. මේවා මෙයා x නම් පුතේ මෙයා x නේ. ඇයි x සමාන්තර රාශියනේ සම්මුඛ කෝණ සමානයි. මෙයා 2x නම් මෙයා 2x. නේද? මෙයා අපි හොයන්න දැන් 60යි කියලා. එහෙනම් මෙයා කීයද? අංශක 60ක් වෙනවා. එහෙනම් මෙයා අංශක 60. තේරුණා නේද? එතන අහලා තියෙන ABC මං කිව්වා ADC කරගන්න කියලා. ABC x මනේ හදාගන්න පුළුවන්. හරි. 74ත් හරි. 75 වෙනි ගාන. 75. සුළු කරන්න කියලා දීලා දෙනවා මේවා. x ඍණ 2 1 එකතු කිරීම 2 ඍණ x ගේ 2. හරිද? මේන් බලන්න. මෙයා ධන මෙයා ඍණ. මෙතන මොකක්ද තියෙන්නේ? 2 ධන වෙලා x ඍණ වෙලා. එකම ලකුණු ඉලක්ක එකම සංඛ්‍යා දෙක තියෙන්නේ. නැත්නම් වීජීය පද දෙක තියෙන්නේ. හරිද? වීජීය ප්‍රකාශනයේ අකුර ඉලක්කමයි තියෙන්නේ. හැබැයි ලකුණ මොකද වෙලා තියෙන්නේ? මාරු වෙලා තියෙන්නේ. එහෙනම් x ඍණ 2කින් 1. මෙයා කරගන්න පුළුවන්. ඍණ එකක් එළියට ගන්න. මෙයා ඍණ එකක් එළියට ගත්තොත් ඍණ දෙකක් වෙනවා. මේ ඍණ එකකින් ඍණ එකක් එළියට ගියාම ධන. ඒක මොකද වෙනවනේ නේද? මෙන්න මේ ධන ඍණයි සුළු වෙලා ඍණ වෙනවනේ නේද? x ඍණ 2 1 ඍණ x ඍණ 2 මේවා x ඍණ 2කින් 2. මෙයා ලියන්න පුළුවන් x ඍණ 2කින් 1 ඍණ 2යි කියලා. එහෙනම් x ඍණ 2කින් මේ ධනෙ හිඟුයි ඍණ හිඟුයි සුළු වෙන්න තියෙන්නේ. ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරලා. දෙකෙන් එකක් අඩු කරොත් 1යි. ලොකු එක්කෙනාගෙන් ඍණ ඍණ එකයට x ඍණ 2යි කියලා එනවා. ඍණ එකයට x ඍණ 2යි. ඍණ එකයට x ඍණ 2යි. 75 හරි. 76 වෙනි එක. 75 වෙනි ගාන හරි 76 වෙනි ගාන. 76. ගුණෝත්තර ශ්‍රේණියක අනුනාද පද තුනක් ගෝ xc අගය හොයන්න. ගුණෝත්තර ශ්‍රේණියක අනුනාද පද තුනක් ගෝ. හරිද? මේක හදන්න පුළුවන් අර ගුණෝත්තර මැද්දේ. හරි. දැන් මෙතන සුළු කරන්න වෙලා යන හින්දා මම ඔය ගාන අන්තිමට හදන්නම්. ගුණෝත්තර මැද්දේනේ මතකයි නම් ඒකෙන් හදන්න පුළුවන්. නැත්නම් අර t සමානයි arn එක දාලා හදන්නත් පුළුවන්. පොඩ්ඩක් සුළු කරන්න වෙලා යනවා මේ. සුට්ටක් පරක් කරලා දෙන්න මම දැන් ඒක අන්තිමට හදන්නම් නේ. 74. 74. සමාගමක කොටසක වාර්ෂික ලාභාංශය රුපියල් 2.25යි. කොටස් 7500ක් හිමියකට වසර තුන ලැබෙන අනුනවා මේ කියන්නේ. කොටස් 7500 ඒ කොටසකට හම්බ වෙනවා 2.25. උගුණ කරා. නේ? පස් වාරයක් 0.0 පස් වාරයක් 0.0 පස් වාරයක් 25න් පහ දැම්ම දෙකක් ඉතුරුයි. පස් වාරයක් 7 35යි 2යි 37යි. දෙවරක් 0.0 දෙවරක් 0.0 දෙවරක් 5 10න් 0 දැම්ම එකක් ඉතුරුයි. දෙවරක් 7 14යි 15. මෙතන මේ දෙකෙන් ගුණ කරත් ඔය උත්තරේමනේ. එහෙනම් මම මෙහෙම දානවා 15. දැන් අඩු ගන්න. එකතු ගන්න. 0.0 5යි 7යි 8යි 6යි 1යි. අගට දශම ස්ථාන දෙකක් මෙතන දෙන හින්දා මෙතනත් දශම ස්ථාන දෙකක් තියන්න. උත්තරේ වෙන්නේ නැහැ මම කියන්නේ. 1යි 6යි 8යි 7යි 5යි 22යි. දශම ස්ථාන දෙකක් ලියන්න. මෙතන දශම ස්ථාන දෙකක් තියෙනවා. එතකොට එනවා රුපියල් 16175යි කියලා. හරි නේද? 16875යි. මොන කරානේ? හරි කියලා ඉතින්. හරි. 78. බස් එක රෝදයක් වට 10ක් කැරකෙන විට ගෙවා ඇති දුර මෙච්චරයි. හරිද? බස් එක රෝදයක් වට 10ක් කැරකෙති මීටර
4.4ක් ගිහින් දෙනවා. වට 10ක් කැරකෙද්දී ඈ 78 වෙනි එක. වට 10ට ගිහින් දෙනවලු 4.4 මීටර. හරිද? වට 10. අරේ සෙන්ටිමීටර වලින් වන්නලු. දැන් සෙන්ටිමීටර වලින් වුණා නම් අපි මෙයා සෙන්ටිමීටර වලින් දානවලු. මෙතන සෙන්ටිමීටර 440ක් ගිහින් තියෙනවා. හරිද? වටයක් හොයන්න. වට එකක් කියන්නේ මෙයා 10න් බෙදලා දෙමු මේ පැත්තත් 10න් බෙදුනහම සෙන්ටිමීටර 44. හරිද? වටයක් කියන්නේ සෙන්ටිමීටර 44. දැන් එක වටයක් කියන්නේ පරිධිය නේද වෘත්තේ. මෙහෙම තියෙන වෘත්තයක මේ බලන්න. දැන් අපි මේකේ දැන් මෙයා මෙහෙම වෘත්තයක් අරගෙන මොකක් හරි මේ පෘෂ්ඨයක් උඩ තියලා මෙතන ලකුණක් දාලා මෙයා මෙහෙම කැරකෙව්වොත්. කොහොම කැරකිලා දැන් මේ ලකුණ එතකොට මෙහෙම යනවා නේ. නිකන් මම කඩේට වලින් යනලොත් ඔය වගේ තැනකට එන්න පුළුවන්. මොනම මේ මාක් ටික විහිල්ලා. අය මෙයා පොළොවට හම්බෙන තැන කියන්නේ මෙයාගේ මේ පරිධිය නේද? ඔය කියපු දුර කියන්නේ පරිධියනේ. මෙයා එක රවුමක් කැරකිලා තියෙන්නේ. පරිධිය හොයන්න පුළුවන්. 2πr වලින්. ඒක මොනයි 2πr. පරිධිය අපි දැන් දන්නවා 44 සමානයි. දෙක ගුණ කිරීම π කියන්නේ 7න් 22 ගුණ කිරීම අරය දන්නේ නැහැ. එහෙනම් අරය කියන්නේ මෙයා හදන්න පුළුවන් මේ දෙන ගුණ වුණාම 44 නේ 44 සමානයි 44 බෙදීම 7ir මෙයා ගුණ කරන්න 7 බෙදීම 44 මෙයාත් ගුණ කරන්න 7 බෙදීම 44 මෙයාට මෙයා ගැපුණා මෙයාට මෙයා ගැපුණා මෙයාට මෙයාත් ගැපුණා r සමානයි 7 සෙන්ටිමීටර කියලා යනවා අපි ඉන්නේ නෑ r සමානයි 7 සෙන්ටිමීටර කියලා තේරුණා නේද 7 සෙන්ටිමීටර කියලා අර මේ මොකද්ද 76 ගානට මේ හදපු වීඩියෝ එකක් තියෙනවා ඒක මම අද දාන්නම්. එතකොට ඔයාලට ඒක බලා ගන්න පුළුවන් කි. අදලා තියෙන පොඩි වීඩියෝ එකක් ඒක දාන්න. 79 79 එක්තරා වැඩක් නිම කිරීමට මිනිසුන් 15 දිනකට දින 8ක් ගත වන බව ගණනය කර ඇත. හරිද? මිනිස් දිනනේ නේද? එහෙනම් මිනිස් දින ගමන ගානක් හදන්න පුළුවන් මිනිසුන් ගාන දින ගානේ ගුණ කරාම මිනිස් දින හැදෙනවා. හරිද? ඕකෙන් හදන්න පුළුවන් ඈ. එක්තරා වැඩක් නිම කිරීමට මිනිස්සු 15 දෙනෙක්ට දවස් 8ක් යනවා. 15 වරක් 8 කීයද? 8ක් 5 දෙනේ මිනිස්සු 4ක් විතර 8ක් 8 4යි 12. 120ක්. මිනිස් දින 120ක් ගිහින් තියෙනවා. හරිද? එම වැඩේ මිනිසුන් 15 දෙනෙකු දින 4ක් වැඩ කරන අතර හදිසියෙම 7 දෙනෙක් නිවාඩු අතර. දැන් බලන්න අවුලක් වෙන්නේ නැතුව මිනිස්සු 15 දෙනා දවස් 4ක් වැඩ කරානේ. 15 වාරයක් 4 බල 60යි. එතකොට පුතේ තව මිනිස් දින 60ක වැඩක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ නේද? ඒ කියන්නේ දැන් වැඩෙන් භාගයක් වෙලා ඉවරයි. තව 60යි ඉතුරු වෙලා තියෙන්නේ. හැබැයි ඔය 60 නේද ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මොකද්ද ප්‍රශ්නේ? හදිසියෙම 7 දෙනෙක් ඉන්නේ. 15ක් වැඩ කරන් ඉන්නවා. මේ 15 දෙනාගෙන් 7 දෙනෙක්ම එන්නේ නැහැ. 15න් 7ක් එන්නේ නැහැ කියන වැඩට එන්නේ කීයද? 8 දෙනයි නේ. 8 දෙනයි වැඩට එන්නේ. ඉතිරි මිනිසුන් 8 එම වැඩය අවසන් කිරීමට දින කීයක් වැය කරන්න ඕනේද? ඉතිරි මිනිසුන් 8 එම වැඩේ අවසන් කරන්න. දැන් මේ ඉතුරු මිනිස්සු ටිකට මේ වැඩේ ඉවර කරන්න. තව දවස් කීයක් යනවද කියලා අහන්නේ නේද? තවත් දින කීයක් යනවද කියලා අහන්නේ. දැන් මෙතන මිනිස්සු ගාන 8ක් වෙනවා. දින ගාන දන්නේ නැහැ x කියලා දාන්නම්කෝ. 8යි x සමානයි 60. මෙයා බෙදන්න 8න් මෙයාත් බෙදන්න 8න් මෙයාට මෙයා කපනවා. x සමානයි 7යි දශම ගානක් කියනවා. ඒ කියන්නේ දින 8ක් වැය වෙනවා. දවස් 7යි දශම ගානක් ඉතින් 7යි දශම ගානක් එනවනේ. දවස් 8ක් යනවනේ ආසන්න. දවස් කීයද කියලා නේද? දවස් 8ක් යනවා. හරිද? ඒක හරි. 80 79 වෙනි ගාන හරි 80. තුනෙන් x අඩු කිරීම 5න් x සමානයි 4. පොදු හරයක් හදා ගන්න ඕනේ නේද? මේ දෙන්න සුළු කරගත්තා නම් හරිනේ. මුන් දෙන්න සුළු කරනවා පොදු හරයක් හදන්න. මේ දෙන්නට පොදු හරයක් හදන්න මොකද කරන්නේ? මෙයා ගුණ කරන්න 5න් මේ පැත්තම ගුණ කරන්න 3යි. 5 වාරයක් 3 15යි. 15න් 5යි x අඩු කරන්න ඕනේ 15න් 3යි x සමානයි 4. 15න් 2යි x
සමානයි 4යි. තේරුණාද? මෙයා හරස් ගුණ කරා. මේ 15 මෙහි ගුණ කරා. 2x සමානයි 4 වාරයක් 15යි. මේ දෙපැත්තම දෙකෙන් බෙදන්න. මෙයාට මෙයා කැපුණා. මෙයාට 1යි මෙතන 2යි. x සමානයි 15 වාරයක් 2 30යි. අර සුළු කිරීම අමාරු ළමයි ඉන්න පුළුවන් කියලා මම මෙහෙම හදන්නේ. ඔයාලා මේක එකපාර يعني මේ හරියට නිකන් එකපාර සුළු කරලා දාන්න පුළුවන් නම් අවුලක් නැහැ දාන්න. ඒක කිසි අවුලක් නැහැ. මම අර පියවැඩි කියලා හදන්නේ මේ සුළු කරන්න කේස් වල කවුරු හරි හිටියොත් කියලා තේරෙනවා. එතකොට මේ ගාන හරි. ඊට පස්සේ 80 හරි නේද? 81 වෙනි ගාන. 5 10 20 යන ගුණෝත්තර ශ්‍රේණියේ 12 වන පදයේ දෙකේ බලයක් විදිහට ප්‍රකාශ කරනවා. ඊට 5 10 20 මෙයා පහෙන් පටන් අරගෙන හරිද? මේ දෙකෙන් ගුණ වෙවි නේද යන්නේ? අපිට tn ලියන්න පුළුවන් ඒ අතර n එක එකයි කියලා. හරිද? ඔයාලා අපෙන් අහන්නේ 12 වෙනි පදේ t12 සමානයි. හරිද? පළවෙනි පදේ 5යි r කියන්නේ 2යි. දෙකේ 12 හරිනේ 1 වෙනි බලය. t12 සමානයි. 5 වාරයක් දෙකේ 11 වෙනි බලය. දෙකේ බලයක් විදිහට තියන්නේ කියලා කියන්නේ. එහෙනම් ওই විදිහට තියන්න පුළුවන්. 5 වාරයක් දෙකේ 11 වෙනි බලය. 5 වාරයක් දෙකේ 11 වෙනි බලය. 82 ඕ වෘත්තයේ කේන්ද්‍රය ඕ යන වෘත්තයේ කේන්ද්‍රය ඕ කියන්නේ වෘත්තයේ කේන්ද්‍රය හරිද ඕ කියන්නේ මෙතන මේ මොදියනවා කේන්ද්‍රය මෙයා A මෙන්න මෙහෙම ගිහින් යනවා මෙයා B මෙයා 3යි C අපි මේ AB අහනවද නෑ අහන්නේ C විතරයි ඈ අර්ධ වෘත්තයේ කෝණේ අංශක 90යිනේ නේද මේ රවට්ටලා තියෙන්නේ හරිද මෙතන ඉන්නේ අර්ධ වෘත්තයේ කෝණය අර්ධ වෘත්තයේ කෝණය අංශක 90යි අංශක 90 සමානයි 3යි C මෙයත් බෙදන්න 3යි මෙයත් බෙදන්න 3යි C සමානයි අංශක 30යි කියලා නෝ AB දිලා නිකන් බොරුවට රවට්ටලා තියෙන්නේ අංශක 30යි 82 83 83 දීයේදී රූපයට අනුව හරි 83 දීයේදී රූපයට අනුව AB හා රූපයක් දීලා නැහැ නේද ඒ රූපේ දීලා නැහැ හරි ඒ ගාන මම ආයෙ දාන්න ඒකට ඔයාලට ආයෙ හදන්න පුළුවන් මේ පද ගානක් තියෙන්නේ AB හා AC අනුව A හා B ලක්ෂ්‍ය A ලක්ෂ්‍යයට B හා C ලක්ෂ්‍ය වල සිට ජලය සපයන නල දෙකයි කියන්නේ මේ වගේ ගන්න මෙතන A කියලා ගත්තොත් මම ගන්නම් මේ B BC හරිද මේ ලක්ෂ්‍ය තමයි ජලය සපයන්නේ නල දෙකයි AB හා AC සෑම විටම සමදුලින් පිහිටන පරිදි තවත් නලයක් දාන්න ඕනේ මේ දෙන මේවා ඡේදනය වෙන රේඛා දෙකකට සමදුලින් ගමන් කරන්න ඕනේ ඡේදනය වෙන රේඛා දෙකකට සමදුලින් ගමන් කරන්නේ කොහොමද කෝණයක් දා කෝණ සමච්ඡේදක යනවා මෙන්න මෙයා තමයි දාන්න ඕන ඒ කියන්නේ මේ අලුත් නලයක් දානවා නම් දාන්න ඕන ගමන් මාර්ගය තේරුණා නේද 83 84 84 84 මොකක්ද කියන්නේ 3න් 2 බෙදීම 2න් 1 ගුණ කිරීම 5න් 7 3න් 2 හරි අර මේක හදන්න ඕනේ මොකද්ද 1 බෙගු යන්නේ 1 බෙගු කියලා මෙහෙමයි වරහණක් නැහැ අල්ලන්නක් නැහැ බෙදීම තියෙන හැන ඉස්සෙල්ලා බෙදලා ඉන්නවා 3න් 2 මේ බෙදීම ගුණ කිරීම වෙනවා 1න් 2 වෙනවා ගුණ කිරීම 5න් 4 දැන් ගුණ කිරීම නම් තියෙද්දි ඕන එකක් කපල සුළු කර හැකි නේද කපන්න පුළුවන් අය ඉන්නවද නැහැ 5 වාරයක් 3 15යි දෙවරක් 2 4යි 4 වාරයක් 4 16යි 15න් 16යි මෙයා අන්තිම උත්තරේ විදිහට තියන්න පුළුවන්ද බෑ මෙයා මිශ්‍ර සංඛ්‍යාවක විදිහට තියන්න ඕනේ 1යි 16ට 15 1යිනේ මෙතන හරිය 15යි 15 වාරයක් 1 15යි 16න් 15 කර කරොත් 1යි 1යි 15න් 1යි කියලා ගන්න පුළුවන් තේරුණානේ 1යි 15න් 1යි
85. 85 වෙනියම. මේක හොඳ ගාම බාල සෑහෙන්න පැටලෙන ගානක් ඈ. සෑහෙන්න පැටලෙන ගානක්. ගන්න 85. 343. එකතු කිරීම. දැන් මෙයාගේ දශම දිටක් තිබ්බොත් මෙතන තියෙන්නේ නේද? ඔය දශම දිට කෙලින් පල්ලෙහාට ලියා ගන්න. 34.3. මේ යන්නේ මෙහි. 3යි 0.3. 4.3. හරිද? දැන් මේ තුනට එකතු වෙන්න ඉන්න ඕන නම් බිංදු දාගන්න පුළුවන් උඩට නෑ මේක. ප්‍රශ්නයක් නෑ. දශම වලට කොච්චර බිංදු දැම්මත් අවුලක් නෑ. ඒතකොට පැටලෙන්නේ නැහැ. මෙතන 0.03 කියන්නේ 3යි. 0.04 කියන්නේ 4. 0.33 කියන්නේ 6යි. දශම. 3යි 4යි කියන්නේ 7යි 7යි 3යි 377.6යි 4යි 3යි කියලා ගන්න පුළුවන්. 377.6යි 4යි 3යි. හරි. ගණන් 85ක් ඉවරයි. හරිද? ගණන් 85ක් ඉවරයි. මේ ඩියුට් එකේ ඉතුරු ගණන් ටික. මේ ඩියුට් එකේ ඉතුරු ගණන් ටික අර වීඩියෝ විදිහට දානවා. වීඩියෝ විදිහට දානවා. දැන් කලින් උදාලා ඉන්නේ ගණන් දෙකක් විතර දාලා තියෙන්නේ. ඒක ඉතුරු ගණන් ටික ආයෙම වීඩියෝ විදිහට දානවා. එතකොට මේ අදත් කළා වීඩියෝස් බලන්න ඕනේ. වීඩියෝ ටික හදලා තියෙන්නේ. ඒ ටික දානවා. ඒ හින්දා ඒ ටික වීඩියෝ වලින් කවර් කරගමු. ඒක මේ ඩියුට් එක ඉවරයි. හරිද? කෙලිවැස් ප්‍රෝග්‍රෑම් එක ඉවරයි. මට සතුටුයි පාන්දර පාට ඉඳන් නැගිටලා ආලා මේකට හිටපෙක් ගන්න. නේද? ඇත්තටම සතුටුයි. එතකොට මේ කෙටි ප්‍රශ්න වල සටහන මේ විදිහට ඉවරයි. අර වීඩියෝ ටිකක් දැම්මම ඊට පස්සේ මම තව කෙටි ප්‍රශ්න ටිකක් දානවා ඔයාලට ගෙදරින් කරන්න. එතකොට ඒක ඉවරයි. ඊට පස්සේ මේ අර ඉස්සරහ වැඩ පිළිවෙල කියනවා නම් තව දැන් අද තමයි අන්තිම සෙමිනර් එක කරන්න හිතන් හිටියේ. හැබැයි අද පොඩි ප්‍රශ්නයක් හින්දා කරන්න උන්නේ නැහැ. අන්තිම සෙමිනර් එක කරනවා 4 වෙනිදා. නිදහස් දවසේ අන්තිම සෙමිනර් එක කරනවා. හරිද? මේ ෆිසිකල් කරනවා පැලලන් දෙනියේ. එහෙම නැත්නම් ඒක ඔන්ලයින් එකකුත් කරනවා. ෆිසිකල් වෙන ළමයි අනිවාර්යෙන් ෆිසිකල් එන්න ඕනේ. හරිද? එන්න ඕනේ. එතකොට මේ ඔන්ලයින් එකකුත් කරනවා 4 වෙනිදාම හවසට. 4 වෙනිදා උදේට කරනවා ෆිසිකල් එක. හරිද? එතකොට ඒක තියෙනවා. ඊට පස්සේ පෙරහුරු පේපර් 4. පෙරහුරු පේපර් 4 හදලා තියෙනවා. පෙරහුරු පේපර් 4 මේ දවස්වල හදලා තියෙන්නේ. ඔය 4 වෙනි දිනේ කියන්නේ අන්තිම සෙමිනර් එක තියෙන්නේ. අන්න එදා ඉඳලා ඔයාලට පෙරහුරු පේපර් 4 ගන්න පුළුවන්. ඒකට ඒක මම ඉල්ල ගන්න මම ඒක ගැන වැඩි විස්තරي ගෲප් එකට දාන්නම්. පෙරහුරු පේපර් 4 කොහොමද තියෙන්නේ මොනවද වෙන්නේ ඒ ටික ගෲප් එකට දාන්නම්. ඒ පේපර් 4 ඔයාලට අරගන්න පුළුවන්. ඒකේ එතකොට මම මේක ඩිස්කෂන් එක වීඩියෝ එකක් විදිහට හරි ඔයාලට දෙන්නම්. මොකද මේ දැන් අපිට ඉස්සරහට පන්ති ගන්න රිස්ට්‍රික්ෂන් නැටෙනවානේ. ඒ මේ දවසෙන් පස්සේ පන්ති ගන්න බෑ කියලා. හැබැයි ඒකේ රෙකෝඩින් එකක් විදිහට හරි මම මේකේ ඩිස්කෂන් එක දෙනවා. ඒකෝල පෙරහුරු පේපර් 4ක් තියෙනවා. ඒකේ රෙකෝඩින් එකක් දෙනවා. හරිද? ඒ හින්දා මේ අනිවාර්යෙන් මේ දවස් ටික වැඩ ගන්න. දැන් විභාගයට තව දවස් 15ක් විතර තියෙනවා. 15යි සති දෙකක් ඇත්තටම තියෙන්නේ. මේ සති දෙකත් හරියට වැඩ කරොත් ඔයා දැනට ඉන්න ලකුණෙන් අකුරක් වාට උඩට එන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම F එකක් තියෙනවා නම් S එකක් දාගන්න පුළුවන්. S එකක් තියෙනවා නම් C එකක් දාගන්න පුළුවන්. C B කරගන්න පුළුවන්. B A කරගන්න පුළුවන්. අවුලක් වෙන්නේ නැහැ. හරිද? ඒ හින්දා මේ දවස් ටිකේ මහන්සිලා වැඩ කරන්න. හරිද? ඔයාලා මහන්සිලා වැඩ කරනවා කියලා හිතනවා උදේ පාන්දර නැගිටලා මේක බලද්දි. එහෙනම් මහන්සිලා වැඩ කරන්න ඉස්සරහට මේ හොඳට වැටි කරගෙන යන්න. ඔය ටික තමයි කියන්නේ 4 වෙනිදා අන්තිම සෙමිනර් ගැනත් අපිට මම දාන්නම් ගෲප් එකට. දාලා මේ වැඩ ටික කරගෙන යන්න එහෙනම්. හරිද? ජය වේවා ළමයි. හොඳට වැටි කරගෙන යන්න. මේකේ මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් මට මෙසේජ් එකක් දාන්න. يعني මේ හදපු ගණන් වල ප්‍රශ්නයක් තිබ්බොත් මෙසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් මේ ඔහුගේ ඉතුරු ගණන් ටිකේ හරි ප්‍රශ්නයක් තිබ්බොත් දාන්න. එතකොට ඒ ඉතුරු ගණන් 15 රෙකෝඩින් විදිහට දෙන්න. ඒ විදිහට අපි එතකොට කෙටි ප්‍රශ්න ප්‍රෝග්‍රෑම් එක ඉවරයි. හරිද? අන්තිම සෙමිනර් එකේ අපි කතා කරන්නේ මේ ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න ටිකයි. එසේ ප්‍රශ්න වලයි ලකුණු ගන්න විදිහ. يعني හරියටම ප්‍රශ්න ටිකක් කතා කරනවා. ඒක හොඳ ප්‍රශ්න සෙට් එකක් තියෙනවා. පෙරහුරු පේපර් 4 කරාම බය නැතුව විභාගෙට ගිහිල්ලා ලියන්න පුළුවන්. හරිද? එහෙනම් ළමයි ජය වේවා. ඊළඟ දවසේ අන්තිම සෙමිනර් එකේ හම්බෙමු.